හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා MS ඉලෙක්ට්‍රොනික් එකට. ඇම්ප්ලොයර් එකක් තියෙනවා. ඒක සවුන්ඩ් එක නෑ. පොඩි දුමක් ගියා කියලා තමයි අරන් ආවේ. බලමු අපි මේකේ ඇන ටික ගලවලා මොකද වෙලා තියෙන්නේ කියලා. මුලින්ම වටේ තියෙන ඇන ටික ගලවමු. ඇන ටික ගලවන එක නම් වීඩියෝ කරන්න ඕනේ නෑනේ. ඇන ටික ගලවලම මම වීඩියෝ එකට එන්නම්. ටික නගලුවා කියන අයින් කරලා පැත්තකට දාන්න බවන්න මොකද වෙලා තියෙන්නේ කියලා වැස්සෙකුත් තියෙනවා ඒක බලන්න. මේකේ මේ හරි නම් පොඩි රිපෙයාර් එකක් කරලා තියෙනවා. පොඩි ගිනි දත් බවට තියෙනවා. රෙසිස්ටර් වගේ නම් තියෙනවා. මේ හරි නෙමෙයි ඒවත් දාලා තියෙනවා. අපි මුලින්ම මේක මස් කරලා බලමු. හරෝගෙන මේ කියන්නේ තියෙන ටික ඔක්කොම ගලවනවා. එන ගලවන එක නම් බලන්න ඉතිපාවෙන හින්දා ඒක නම් පොඩ්ඩක් නවත්තන්න. මම එන ටික ගලවගෙනම වීඩියෝ කරන්න. එක පළුවක් නම් පළු කෙරුවා. දැන් මේකේ දෙල්ලෙන ගතියක් තියෙන ඇවුවත් ගලවලා වගේ තියෙන්නේ. බලමු අපි මේකේ තියෙන රෙසිස්ටර් ටිකයි ඒක මැච් කරලා දාලා වගේ දෙන්නේ. ගැලපෙන එක නෙමෙයි. ඒ වුණාට බලමු චෙක් කරලා බලමු. මුලින්ම සර්කිට් එක සම්පූර්ණයෙන්ම එළියට ගමු. පවර් දීලා බලපුවම පවර් ලයිට් එකපත් වෙනවා. සවුන්ඩ් එක එන්නේ නැහැ. මුකුත්ම නැහැ. රිලේ ප්‍රොටෙක්ෂන් ඔන් වෙන්නේ නැහැ. ඒක හින්දා අපි මේක ඔක්කොම ගලවලා චෙක් කරලා මොනවාක් වටිනා කියන ඇන හිටන් මේකට ඇතුළේ තියෙනවා. සමහර විට මේ ඇණයක් ගිහින් දන්නේ නැහැ ෂෝට් වුණා. බලන්නකෝ. ඊට පස්සේ මම මේ කෙලින්ම මේ වයර් ටික මෙතනින් ගලවලා ගන්නවා. ट्रांसिस्टर D817 මේක මේ ලෝ ट्रांसिस्टर අනිත් එක නම් D64649 පොඩි ट्रांसिस्टर. ඒකට දාලා තියෙන එක බලමු. මේකේ මේ පැත්තේ තියෙන්නේ හැබැයි පොඩි ट्रांसिस्टर වෙන එකක්. අපි බලමු චෙක් කරලා. ඩ්‍රයිවර් ट्रांसिस्टर දෙක චෙක් කරලා බලමු. ඩ්‍රයිවර් ट्रांसिस्टर පවර් ट्रांसिस्टर ඉස්සෙල්ලාම චෙක් කරලා බලමු. එතකොට ඒකේ තවලක් වෙනවනේ ඒකත් අහු වෙනවනේ. ඒකට මෙහෙම තියාගෙන මල්ටිමීටරේ මම පොඩ්ඩක් ගන්නවා. මල්ටිමීටරේ මම බසර් මූන්ට් එකට දාගෙන ඔන් කරගන්නවා. ගොඩක් වෙලාවට බසර් මූන්ට් එකේ නාම බසර් ඩයරෙක්ට් මූන්ට් එකෙන් තමයි චෙක් කරන්නේ. ट्रांसिस्टर වගේ චෙක් කරන්න අමාරුයි නම් දන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න. පස්සේ ඔයාලට වීඩියෝ එකක් වෙනම දාන්න. මේ නම් චෙක් කරන්න දෙයක්වත් නැහැ. සම්පූර්ණ පින් ටික ඔක්කොම එළියට අරගෙන තියෙන්නේ මෙතන නේ. ट्रांसिस्टर. අපි බලමු මේකටත් කලාපහන් වෙලා තියෙන්නේ. මේ පැත්තේ නම් අනිත් ඇම්ප් එකේ නම් අවුලක් වෙලා නැහැ. වගේ දෙන්නේ. ඒ උනාට බලමු බලන්න. මේකත් මම පැත්තකින් තියාගන්නවා. මේක ඉතුරු ටිකත් මස් කරලම ගලවලම කතා කරමු. අනිත් පැත්තේ ट्रांसिस्टर එකක් මෙතන එහෙම ගලවගත්තා. මේකනම් ඒකෙත් තියෙන පොඩි එකක් මෙතන. ඒකත් දාලා දාලා තියෙනවා වගේ පේන්නේ. ඒ වුණාට එතන පොඩ්ඩක් තියෙනවා
ට්‍රාන්සිස්ටර් ටිකත් මේ ඔක්කොම ගලවලා ඔක්කොම එක චෙක් කරලා බලමු. ඒකත් මම පැත්තකින් තියනවා. මේ තියෙන එන ටික ගලවලා සම්පූර්ණ එන ටික ගලවලා බලමු බෝඩ් එකේ එහා පැත්ත කොහොමද කියලා ඔක්කොම බලමු. පාත් එහෙම ඩැමේජ් එකක් කියලා. මේ හරිය සම්පූර්ණයෙන්ම කළු පාට වෙලා තියෙනවා. තේරෙනවද දන්නේ සම්පූර්ණයෙන්ම කළු පාට වගේ වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතන තිබ්බ රෙජිස්ටරේ පිච්චිලා තියෙනවා, මෙතන එක පිච්චිලා තියෙනවා. ඊට අමතරව ට්‍රාන්සිස්ටර් ටිකට ස්ලොට් එක වැදිලා වගේ. බලමු අපි. බලවලා කොහොමද චෙක් කරලා. මේකේ පවර් නැති හින්දා හොඳා මේක ඉස්සෙල්ලම ගලවද්දී වයර් ටික ඔක්කොම ගලවගෙන ඉන්න ඕනේ. නැත්නම් මේ අමතර හානි වෙන්න පුළුවන්. මට ඒක අමතක වුණා. ඒකින්ද මේකේ වයර් ටික මම දැන් ගලව ගන්නවා. මට ලස්සන රිපෙයාර් එකක් හම්බෙලා තියෙනවා. ආයේ පාර්ට් ටික ගන්න දෙයක් නැහැ. මෙහෙම තමයි බෝඩ් එකේ අනිත් පැත්ත තියෙන්නේ. සම්පූර්ණේ හරිය බෝඩ් එකේ සම්පූර්ණ පාර්ට් ඩැමේජ් වෙලා තියෙන්නේ. අපි මේක ඔක්කොම හරි ගස්සන්න බලමු. මේක හරි ගියත් නැත්නම් වීඩියෝ එක දානවා. බලමු හරි ගස්සලා මෙතන තියෙනවා මේ ටික තියෙනවා සම්පූර්ණ ඔක්කොම ඩැමේජ් වෙලා තියෙන්නේ. මෙතනත් මේ සම්පූර්ණ හොඳ රිපෙයාර් එකක් ගිහින් පාටක් තියෙන්නේ. මෙතන ආයේ මේ මෙතන තියෙන රෙජිස්ටර් වගේ ඒ ටිකත් ඩැමේජ් වෙලා වගේ පේන්නේ. ඔක්කොම අපි පාර්ට් ටිකත් එක්කම බලමු චෙක් කරලා හරි ගිහිල්ලා හරි ගස්සලා ඔක්කොම බලමු. මෙතනක් තියෙනවා සම්පූර්ණම මේව වෙලා තියෙන්නේ. බලමු චෙක් කරලා. ඇම්ප් එකේ යකඩ බඩු ටික ඔක්කොම අල්ලලා විසික් කරුවා. ඊට පස්සේ බෝඩ් එකේ තියෙන කාඩ්බෝඩ් කෑල්ලක් අරගෙන ඒකත් තියාගෙන වැඩේට බහින්න තමයි තියෙන්නේ. බලමු. මේකේ පාත් ඩැමේජ් වෙලා තියෙන විදිහට ආය හදන එක තමයි වැඩේ තියෙන්නේ. ඒ උනාට හරි ගස්සලා බලමු හරියයිද කියලා. සුපිරි රිපෙයාර් එකක් දීලා තියෙනවා අය. මෙතනක් තියෙනවා හොඳ සුපිරි රිපෙයාර් එකක්. අපි චෙක් කරලා බලමු. මෙතන මොකක්ද දන්නේ ෆයිවොට් නේ. 0.2 ඇත්තටම කොතනින් පටන් ගන්නද කියලා තේරෙන්නේ නැහැ. මේක බලද්දි බලමු. ඉතින් මේකේ මේ වැඩිපුර තියෙන වයර් කැල් ටික අයින් කරගෙන ඉන්න ඕන. බවුත් එක රත් වෙන්න ගහලා මම පොඩි වැඩක් තියෙනවා. ඉතින්ම මේකේ තියෙන වයර් කැල් ටික අයින් කරන එක. බෞද්ධ රත් වෙනකම් මම කරන්නේ මේකේ තියෙන ඩයෝඩ් ටිකයි රෙසිස්ටර් ටිකයි සාමාන්‍ය මට්ටමකින් චෙක් කරගෙන යන එක. රෙසිස්ටර් ඩයෝඩ් එහෙම චෙක් කරන්න දන්නේ නැත්නම් පොඩි පහලින් කමෙන්ට් එකක් දාන්න මම වීඩියෝ ටිකක් කරන්න ඒකට.
ටෙක්නොලොජි එක තමයි මේක ආයේ සුපිරියරම රිපෙයාර් එක දීලා තියෙන්නේ. දෙකතරම වැඩ කරනවා සතුටුයි. සෙනඩර් ටිකත් ඔහොම චෙක් කරගන්නවා. ගොඩක් දුරට සෙනඩර් නම් යනවා අඩුයි. ඒත් කියන්න බෑ මේක මේ වෙලා තියෙන විපත්ති හැටියට. කැපැසිටර් ෂෝට්ද දන්නේ මම දැක්කම මේකේ කැපැසිටර් එකකුත් නැහැ එතන නැහැ. මේකට මම හරි ගස්සලා දාලාද මන් දන්නේ. ඊට පස්සේ බලමු අපි මේ ලොකු රෙජිස්ටර් දෙක ගොඩක් වෙලාවට හේදෙන්න යනවා. ඉතින් ගිහින් යක් යන්න ගිහින් මෙයාත් යන්න ගිහින් ලොකු රෙජිස්ටර් දෙකක් ගිහින් තියෙනවා. ඔය වෙලාවකට සද්දේ අමුතු සද්දයක් අඩු සද්දයක් වගේ එනවනම් ගොඩාක් වෙලාවට මේ දෙන්න ගිහින් තියෙනවා රෙජිස්ටර් දෙක. දැන් මේ වගේ අගයන් හොයන එක තමයි වැඩේ තියෙන්නේ. මේ දාලා තියෙන්නේ මම හිතන්නේ නිකන් බලලා දාලා තියෙන්නේ. මම හිතන්නේ මේ පැත්තෙන් බලලා ඉවරලා දැම්මනම් හරි වගේ. මේ ටික ඔක්කොම පිච්චිලා තියෙන්නේ. මේ ටික දාලා තියෙනවා. මේක කීයද දන්නේ US එක. 2.2 US. මෙතන තියෙන්නේ බලස් මේ ටික බලන්න. චෙක් කරලා වයර් කෑලි ගලවන්න ප්‍රධාන මෙහෙම පටන් ගන්නලා යන්නේ. ඊට පස්සේ මේක තියෙන වැඩිපුර වයර් කෑලි ගලවලා මෙතන තියෙන වයර් එක මේකත් ගලවලා ඊට පස්සේ මේක මම ඇම්ප් එකේ එක පැත්තක් ඉස්සෙල්ලම හදාගන්නවා. එක පැත්තකට කරන්ට් එක සම්පූර්ණයෙන්ම අයින් කරලා ඉන්පුට් අවුට්පුට් ඊට පස්සේ වෝල්ටේජ් එන එක ඔක්කොම අයින් කරනවා. අයින් කරලා අපි ඩැමේජ් අඩු පැත්ත ඉස්සෙල්ලා හදාගන්න බලමු. මේක මොනෝ ඇම්ප් එකක් නේ. මේ ස්ටීරියෝ ඇම්ප් එකක්. ස්ටීරියෝ එකේ අපිට දෙපැත්තම එකපාර ගන්නත් පුළුවන්, පැති දෙක වෙන වෙනම ගන්නත් පුළුවන්. මේ පැත්තේ ඩැමේජ් එක අඩු පැත්තක් තියෙනවා. ඉස්සෙල්ලා ඒ පැත්ත හදලා මේ පැත්තේ රිලේ ප්‍රොටෙක්ෂන් ඔන් කරලා බලමු වැඩේ හරියයිද කියලා. මේ පැත්ත සම්පූර්ණ එන ඉන්පුට් ඔක්කොම මම අයින් කරනවා. මේක තමයි දැන් පළවෙනියට කරන්න යන්නේ. ඒ ටික මේව කරලා ඔන් කරලා බලමු. ඉස්සෙල්ලා මේකේ අර ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් එකයි පවර් ට්‍රාන්සිස්ටර් එකයි මෙන්න මේක අපි චෙක් කරලා බලමු. ඒකත් හොඳයිද නැත්ද ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් ටිකයි. ඒකත් මම මල්ටිමීටරේ බසර් මෝඩ් ඩයට් මෝඩ් දාගෙන ඉන්නේ. ඊට පස්සේ ඉස්සෙල්ලා මේකට තියලා බලමු අපි කොහොමද කියලා. හැම එකටම වැඩ කරනවාද? හැම එකටම වැඩ කරනවා නම් මේක
පිච්චිලා තියෙන්නේ. මේක නම් පිච්චිලා නෑ වගේ මේ පැත්ත. කොහමද මෙතන මේ පොඩි පාත් එක ගැලවිලා තියෙනවා. මෙතන තියෙනවා. සම්පූර්ණ පොඩි පාත් එක ගැලවිලා තියෙනවා. ඊට අමතරව මෙතන චෙක් කරලා බලන්න. සමහර ට්‍රාන්සිස්ටර් තියෙනවා මේ බෝඩ් එකෙන් ගලවලා මේව කරන්න ඕනේ. නැත්නම් රීඩින් එක පෙන්වන්නේ මේක නම් ගොඩක් හොඳයි වගේ වුණාට මේකේ ප්‍රශ්නයක් නෑ වගේ. මේක ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ මෙතන ඊයන් රුට් එකක් තියලා මේක හදලා 100ක් ඉවර කරගන්නවා. ඕකේ. මම ඉතින් මෙතෙන්ට ඊයන් කැරලා තියාගෙන ඊයන් රුට්ටක් තියාගන්නවා. මේ කොහොමත් රිපෙයාර් එක ඉවර වෙලා සම්පූර්ණ මේකේ පාර්ට් ටිකට වයර් කැලි තියලා සුදු හරි ගස්සන්න ඕන ඔක්කොම. මොකද මේකේ පාර්ට් ඔක්කොම යනවා. මේ වගේ එකක් ඉතින් රිපෙයාර් කරන එක සෑහෙන අමාරු වැඩක් නේ. බලමු රිපෙයාර් කරලා හරියයි දන්නේ හරි ගියත් වැරදුනත් මම මේක දානවා වීඩියෝ එකට. මේක සම්පූර්ණයෙන්ම ඉස්සෙල්ලම පවර් ලයින් එක DC පවර් ලයින් එක එන එක සම්පූර්ණම රිපෙයාර් කරගන්න ඕනේ මේ පාර්ට් ටික හදාගෙන. ඒකින්ද ඒකේ රිපෙයාර් වීඩියෝ එක වෙනම ගේන්නම් මේක වීඩියෝ එක දිග වෙන හින්දා. එතන සම්පූර්ණම ඔක්කොම පාර්ට් ටික හරි ගස්ස ගන්න දෙලා මේ ඔක්කොම මල්ටිමීටර් එක ඔෆ් වුණා. ඊළඟ වීඩියෝ එකෙන් මම ගේන්නම් මේකේ පාර්ට් ටික රිපෙයාර් කරන විදිහ. මෙතන DC පවර් ලයින් ටික චෙක් කරගෙන කරන්ට් එක එනවද නැද්ද කියලා බලලා ඊට පස්සේ අපි එක පැත්තක් අයින් කරමු. අයින් කරලා චෙක් කරලා බලමු හරි යනවද කියලා.